Hello guys, ඔන්න ඉතින් මොකද වෙන්නේ? හරි බයි ඉතින් ඔන්න අද අරන් ආවිලා තියෙන මිස්ටර් මීට් කියන සුපිරිම ගේම් එක. හරි මීටයි ගෙදරට නම් ආවා කොල්ලෝ. හරි හෙලෝ මීට් මම ගෙදරට ගනින්. මට ආරංචියක් ආවා. මීටා කෙල්ලෙක්ව තියන් ඉන්නවා කියලා පොඩි දොස්තර අක්කා කෙනෙක්ව බේරන් යන්න තමයි ආවේ. බලමු ඉතින්. දොර අරපන් යකෝ. දොර අරින්න නැත්තම් කුඩු කරන් ඉන්නේ. අන්න ඒක. ඒහේ නෙමෙයි බං කුඩු කරන් ආවේ. අඩෝ මාව අල්ලන්නම දෙන්නේ. ඉතින් අල්ලපන්. උඹ හින්ද යන්නේ. මං එහෙන් කැපෙනවා බුක් එහෙනම්. අඩෝ මෙහෙම මුකුත් නැද්ද? හැමර් එක තියෙනවා. මිටිය බං. හරි. මේක අපිට ගොඩක් වැදගත් වෙනවා. මීටෝ මාත් එක්ක සෙල්ලම් කරන්න එන්න එපා මීටෝ. එනවනම් වරින්. ඔබ බයද? බයයිද කියන්නේ? හරි මීට් බොක්කාවා. මෙන්න මේක අරගනි. අඩෝ අම්බෝ මීට් බොක්ක පස්සෙන් එනෝ. මට බයවෝයි. මේව කතා කරලා විසඳගමුකෝ. ඈ මීට් බොක්ක. එතන මුකුත් නෑනේ. හරි අපි උඩ බලමු ඉතින්. අඩෝ මීටෝ. ඔබ මාව දැක්කද? කව ගහන්නම කියලා හිතන් ඉන්නේ. ඒත් ගහන්න බෑ බං මට. දැක්කද? දැක්කනම් දැක්ක විදිහට හිටා. අඩෝ hello meet I see you නාද hello හරි ඉතින් subscribe කරලා නැති කට්ටිය subscribe කරලා එකතු වෙන්න. උඹලා බලනවා විතරනේ subscribe කරන්නේ නැහනේ. ලෝභ වෙන්න එපා බං. මෙතන තියෙනවා green key එක නේද? නැද්ද? green key එක තමයි අපි ඒක ගන්න පස්සේ වෙලාවක එමුකෝ. දැන් අරු අතන්ට එයිත් දන්නේ. ඕක තඩි බූරුව බං. මට බයයි ඔය හිටියට. හරි අපි මෙහෙත් පොඩි රවුමක් දාගලා එමු. මෙහෙ මුකුත් නැති පාටක්. අනේ අතන තියෙනවා කටින් ප්ලියර්ස් මොකක්ද එක. හරි අපි ඒකෙන් දැන් වැඩේ කරගමුනේ. අඩෝ මීටා මොක්කයි වෙන්නේ? මම අල්ලන්නම දෙන්නේ. එන අල්ලපන් බා. මෙහෙන් යමු කැමරාවට වැඩේ දෙන්න. මට කැමරාවට වැඩේ දෙන්න බෑනේ මන් දැම්ම. මාත්තලි මොඩෙන්නේ. අඩෝ මීට් උඹ මාව දැක්කද? ඔක අල්ලන්නව කියලා හිතන් එනවා. එනත් අල්ලන්න බෑ. උට හැකියාවක් නෑනේ මචං. අපි අර කටින් මේව එකක් තිබ්බනේ මෙතන. මෙතනද බං තිබ්බේ කොතනද තිබ්බේ එක? අම්මට මේකේ අස්සේනේ. ඒක අරගෙන තමයි දැන් වැඩේ කරගන්න ඕනේ. මීට් බොක්ක පේන්න නෑ නේද? කොහෙන්ද දැක්කේ? මීටා මාව දැක්කා. I see you නා මචං පොඩ්ඩකට. ඒ මීටෝ. අඩෝ. ඕක ඔච්චර තරහ ගන්න ඕනද බං? ඵලයන් කොවද යන්න ඔයි? මම හිතන්නේ ඌ අතනින් එయ్యද? මං කිව්වේ බං. යනවා. අඩෝ ඵලයන්. අඩේ වෑනේ කරන්න. අන්න ඌ මස් කනවා පාර. වද යන්න ඔයි යමන්කෝ යන්න. අපි මෙතනට වෙලා පොඩ්ඩයි මු. මෙතනට වෙලා ඔයාලට නිකන් ඉන්න කම්මැලිද කියන්නේ? කම්මැලිනේ. කරපන් subscribe කරපන් like. හරි ඉතින් උඹලා සුපිරි එල කොල්ලෝ. like කරලා subscribe කරලා. ඔයාලා ගන්න. මීටා ගිහින් වගේ.
හරි මීට ගිහින් බං. මීටව දැන් පොඩ්ඩක් පොලේ ගහලා මෙතනට ගෙන්න ගමු. කොහෙන් එයිද දන්නේ නැහැ බං. ඕකමු ගවයා. මෙතන ඉන්නේ ආවේ. hello meat මම මෙහෙ වරෙන් යකෝ අප්පට උට්ටා මම මෙහෙ නේද දැන්ද දැක්කේ ඕක තනි පොට්ටය බං දොර අරගනින් මෙන්න මෙතන තියනවා දැන් මේ ලී දෙක පට ගාලා ගලවගමු ඊ ගැලවියන් යකෝ මීටා ඒවි අඩෝ මීටෝ දැක්කනේ ආයේ වැලේ යන්නේ ටාසන් වගේ හරි ඉතින් අතන මට පේනවා පාස්වර්ඩ් එක තියෙන භාවයක් අඩෝ තියෙනවා බං මල් ලකි බෝයියනේ ඉතින් හරි දැන් මට මෙතන ෂුවර් නැත්තේ මීටා දොර අරපු ගමන්ම මූණට මුරිච්ච වෙයිද කියලා ෂොටිය ගනි එතන තිබ්බනේ යමු මීට් ඔයි මීටෝ කොරන්න බෑනේ මීට මෙහෙන් එනවා වගේ අඩෝ මීටෝ ටොම්පච මීටෝ මේ වරෙන් හෙලෝ මං කිව්වේ මීට් බොක් එහෙන් එනවා කියලා අඩෝ කවුද ගැහුවේ පර වැඩ කැත වැඩ හරි අපි ඉතින් දැන් ගිහිල්ලා වැඩ ගොඩාරියක් කරගන්න තියෙනවා අපේ අක්කා බොක්ක ඇහැර ගන්න හරි මෙතන තිබ්බනේ ග්‍රීන් කී එක කොළ යතුරු බං බල්ලෙක් ඉඳගෙන දැන් කෑ ගහනවා ඇයිනවනේ ඉතින් ගණන් ගන්න එපා මම බල්ලව මරන්නේ හරි හැමර් එක ගනි කැමරාවකට වැඩේ දෙන්න තියෙනවා මචං අඩෝ කෑ ගහනතොට උට්ටා හරි කැමරාවට වැඩේ දුන්නා දැන් අපි අර කටින් ප්ලයර්ස් නෑ පාස්වර්ඩ් එක ගිහින් අරගෙන අපි ඉස්සෙල්ලාම රෙඩ් කී එක අරන් එමු අඩෝ මීට් බොක්ක කොහමද සැපෙන්නේ සැප නෑ මහත්තයෝ සංසාරේ කියලා දැන් තේරෙනව නේද අඩෝ මීටා ඕකා මාවත් දාගෙන තව දොස්තර අක්කා කෙනෙක්ව ලස්සන තියන් ඉන්නවලු ඕක ඉතින් ඕකට දෙනවා ඉතින් මම දොබෙන් යන්න වචා ඕකා හරි ඉතින් අපිට දැන් රෙඩ් කී එක ලැබෙන්න ඕනේ කොහමද ආයේ දන්නවනේ ඉතින් ඊසි තමයි ඉතින් ගහන්නේ එහෙම කියලා උඹලා අපහාස කරන්න එපා මට හුට් තව පොඩ්ඩෙන් පෙරදෙනවනේ හරි අපි දැන් විජහට ගිහිල්ලා කටින් ප්ලයර්ස් ද මොකක්ද දෙක අරන් එමු ඒක දැම්මේ මං මතක විදියට මෙතන මේ තියෙන්නේ කෝ ගනින් බං හරි ගත්තා ගියා මම මේක අරන් එද්දි ගොඩක් වෙලාවට මීටා ඇහැරිලා ඉන්න පුළුවන් දැන් අපිට තව දෙයක් තියෙනවා හොයාගන්න දැන් ආයේ මේකෙන් වැඩක් නැහැ හෙලෝ මීට් අඩොඩ දැක්කද කියන්නේ අඩොඩ වා වෙන් දෙන්නේ මම මෙහෙන් යනවා බොක්ක ගණන් ගන්න එපා ෂොටියෙන් දිදී හිටියොත් වෙලා මදිනවා ඕකාව මෙහෙට ගෙන්නගෙන අපි ෂොටියෙන් දෙමු වැඩ සැප නෑ මහත්තයෝ සංසාරේ අඩොඩ ෂොටිය ගනි
අර ගෝතයා ආයේ මෙතනින් එනවනේ. අඩොඩු ගෝතයෝ හරි ලස්සන ගෝතයා. හේඩේ ඉවරයි නේද කොල්ලෝ? එක තමයි කිව්වේ සැප නෑ කියලා. හරි අපි දැන් හොයාගන්න ඕනි අඬුවක්. හරි ලස්සන අඬුවක්. මේවල් නෑ වගේ. අයියෝ ඉතින් බෑනේ කරන්න. ඔය අඬුව මට මේකේ තියෙයිද දන්නෙත් නෑ. කො අයියෝ ඒවලක් නෑ බොස් කියලා තමයි මට කියන්න වෙන්නේ. අයියෝ තියෙනවා බං. අන්න දැක්කද? අපිට දැන් වයර් දෙකක් කපාගෙන අපේ දොස්තර අක්කිව බේර ගන්න මිෂන් එකට ලං වෙනවා. ඉස්සෙල්ලාම කොළ වයර් එක. හරි. මීටාගේ ඌරු තඩියා සිටීවිද? දැවෙන ප්‍රශ්නයක්. හරි ඌරු අරහෙ. ඌර හිටියත් මං ඕකට බෑ. අඩොඩ ඌරු බොක්ක. මොකද? පිස්සෙක් වෙන්න එපා. ඌරු බොක්ක ඉන්නවනේ. කරන්න බෑනේ බං. අර ඌරා ඉන්නවනේ. නැත්තම් මම මේක දිනලා අර උඹට ෂොට් එක දෙනවා හිතුනොත් ඈ. ඕක යනකම් හිටියාම අරුව ආය හැරෙනවා. කරන්න බෑනේ බං. අයියෝ ගියාද අරුව අරහෙන් යනවා. අපි යනකම් පොඩ්ඩක් ඉමු. අඩු වාතයක් වෙන්නේ නැතුව ඵලයන්. මේ යන හිමින් බලහන්කෝ. අමු ආයේ මීටම තමයි. ඒ විදිහටම මදකට මේ පෙට්ටිය හැංගිලා ඉමු. අර මං හිතන්නේ ඌරා ආවා ඒ. ඌරා නෙමෙයිද මීටගෙන්ම කණ්ඩේනවා. ඩොඩු මීට්. මම රෙඩ් කී එක දැම්මේ කොහෙද බං? හරි ඉතින් සුන්දර ගින්දර අවසානයේ ඉතාම ළඟයි. අක්කා කුදලා යන්න තමයි තියෙන්නේ. අනේ අපේ ලස්සන අක්කා ඉන්නවා. දොස්තර අක්කා. අක්කි අඩෝ දොස්තර අක්කේ කොහොමද? යබන් මේක කැතේවත් බෑ. පේන්නේ නැද්ද මූණේ මඩ ගහලා වගේ? යයියා එහෙනම් කොල්ලුනේ මිස්ටර් මිස්ගේ අක්කා බේරගන්න escape එකක් ඉවර කරා. කට්ටිය අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා. bye bye.